ආයිබෝන් යාළුවනි හොරණෑ වාදනය සම්බන්ධයෙන් මම අරන් එන 7 වෙනි වීඩියෝ එක තමයි මේ. හුඟක් කෙනෙක් මට කමෙන්ට් කරලා අහලා තිබ්බා හේවිසි වාදනය කරනකොට පුරනකොට ඒ කියන්නේ සුරල් ගහනකොට කියලා සමහරව අහලා තිබ්බා. එතකොට පුරනකොට එතකොට පටන් ගන්නකොට මොකද්ද හොරණාවෙන් වාදනය කරන්නේ කියලා. ඒකට මම දන්න තරමින් විවිධ කට්ටිය විවිධ දේවල් ගහනවා. සමහර ගහන ඒවා මොකද්ද කියලා සමහරු දන්නෙත් නැහැ. ඒක අර කණෙන් අහල වෙලා නිකන් එක එක වාදන පාට දාලා ගහනවා. ඉතින් ඒවත් ලස්සනයි. ඒවත් හොඳයි. ඒවත් ඒ හේවිසි පුරද්දින් ඒ කරද්දින් ගැලපෙනවා. වරදක් නැහැ. නමුත් මේ මම දන්න විදිහට අපේ කුරුණෑගල වගේ පළාත්වල සාමාන්‍යයෙන් මේ බාවුන් සහස්ස ජයමංගල ගාථා ඒ වගේම සර්වාර්ථ සාත්‍රා ඒ වගේ මේ ඒවත් වාදනය කරනවා පටන් ගන්නකොට. ඒ කියන්නේ මේ ඔය වගේ ශ්ලෝක වාදනය කරනවා. සර්වාර්ථ සාත්‍රා කොහොමත් වාදනය කරනවා. එතකොට තව මෙහෙමත් වාදනය කරන මොකක්ද කියලා මම ඒ කියන්නේ දන්නේ නැහැ හරියටම. මමත් අහලා තියෙන විදිය. ඒ වගේ වාදන සාමාන්‍යයෙන් මේ වගේ පොඩි නලාවකින් ගහනකොට හෝ නලාවකින් ටිකක් ලොකු නලාවලින් ගහනකොට ඒක පොඩි වෙනම රහක් වෙනම ටෝන් එකක් ඇහෙන්නේ. ඒ ටෝන් එක ඒක හරිම ලස්සනයි. ඒක මේ නලාවලින් ගහන ටිකක් අමාරුයි. මොකද මේක අර ඉපියෝ කපලා තියෙන විදිහයි ඒ පොඩි පොඩි ප්‍රොබ්ලම් ටිකක් තියෙනවා. ඉතින් මේ ඕගොල්ලන්ට පුළුවන් සර්වාර්ථ සාත්‍රා හරි ජයමංගල ගාථා හරි එහෙම නැත්නම් මේකුණත් කමන්නේ ඒක ස්ලෝ එක ගහම ඔක්කොම එකපාර එනවා. No, 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 එහෙම තමයි යන්නේ. ඒක පොඩ්ඩක් අර ස්පීඩ් එකේ වාදනය කරන්න ඕනේ. නැත්නම් අර හිතට ගැලපෙන්නේ නැහැ. නිකන් මොකද්ද එකක් ගහනවා වගේ තමයි පස්සේ නැත්තම් දැනෙන්නේ.
නම් මම දන්නේ නැහැ කියලා දෙන්න. අර මං කලින් කියපු ජය මංගල ගාථා, සර්වාප්ප ශාස්ත්‍රා ඒ වගේ ශ්ලෝක වාදනය කරන්න පුළුවන්. එතකොට මේ දැන් මම මේ ගැහුවා වගේ වාදනය කරන්න පුළුවන්. එහෙම ඊට වඩා දේවල් මොනවද කියන්න මම කියන්නේ මම දන්නේ නැහැ. මම දන්න විදිහට තමයි මම මේ කියලා දුන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලලා ඉවරලා එක්ක සර්වාප්ප ශාස්ත්‍ර ප්‍රැක්ටිස් කරගන්න නැත්නම් ජය මංගල ගාථා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලලා ඒක ප්‍රැක්ටිස් කරගන්න. ඒක පොඩ්ඩක් ස්පීඩ් එක ගහන්න ඕනේ. ඒ සුරල් ගහනකොට පුරනකොට මුල පටන් ගන්නකොට ඉතිවල. එහෙම නැත්නම් මේ මම ඔය ගහපු ගාතේ ඒ වගේ මේ ටෝන් එකක් හදාගෙන ගහන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් මම කියපු වචනක හරි මොකක් හරි වරදක් තියෙනවා නම් අනේ සියලු දෙනාම සමා වෙන්න ඕනේ. මොකද මට වඩා දක්ෂ හොරණෑ වාදන ශිල්පීන් මේ අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඉතින් මේ මම දන්න විදිහට තමයි මේ දි කියලා දුන්නේ. මෙතන මම කියපු තැන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම දන්න විදිහට කියලා දුන්නේ. ඒ වැරද්ද නිවැරදි කරලා කමෙන්ට් එකක් හරි දාන්න මට ඒක හදාගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.